ආයිබෝවන් සියලු දෙනාටම අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Photoshop වලින් පින්තූරයකට මාස්කින් එකක් යොදාගන්න විදිය ගැන. එහෙමනම් අපි යමු පාඩම. මුලින්ම අපි Photoshop open කරගෙන root canvas එක නිර්මාණය කරගමු. ඒ සඳහා file ගිහිලා new යන්න. මම මෙතන නමක් ලබා දෙනවා masking කියලා. ඊළඟට preset එක custom ලබා දෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට canvas එක නිර්මාණය කරගන්න width එක සහ height එකක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට OK බටන් එක ක්ලික් කරනවා. අන්න අපිට අවශ්‍ය canvas එක නිර්මාණය වෙලා ආවා. දැන් අපි round rectangles කීපයක් අඳගමු. move tool එක stick කරලා all බටන් එක ඔබාගෙන drag කරපුවාම අවශ්‍ය ප්‍රමාණයට අපිට rectangles ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි එක layers click කරලා ඒ rectangles වලට design එකක් දාගමු. හොඳයි. ඊළඟට move tool එකෙන් සියල්ල select කරගමු. ඊට පස්ව layer palette එකේ right click කරලා convert smart object කියන එක ලබා දෙන්න. එතකොට තනි object එකක් විදිහට අපිට හසුරවන්න පහසු වෙනවා. දැන් අපි නිර්මාණය කරගත්ත rectangles එක වශයෙන් තිබුණාට දැන් තියෙන තනි එකක් විදිහට අපි ඊළඟට පින්තූරයක් ලබා ගමු. ඒකට ෆයිල් ගිහලා ඕපන් ගිහිල්ලා මම පින්තූරයක් ලබාගෙන තිබ්බා. ඒක අපි ඕපන් කරගමු. මම මෙන්න මේ පින්තූරයට තමයි මාස්කින් එකක් යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි මේ පින්තූරය අපේ rectangle ඇඳගත්ත canvas එකට drag කරගමු. ඊට පස්සේ control එක සහ T එක ඔබලා අවශ්‍ය ප්‍රමාණයට image එක resize කරගමු. ඊළඟ අපි පින්තූරයේ උඩ right click කරලා create clipping mask ලබා දෙනවා. ඔන්න දැන් අපිට අවශ්‍ය විදිහට අපි masking එක යොදාගත්තා. දැන් layers click කරලා අපිට පින්තූරයේ අවශ්‍ය ප්‍රමාණයට නැවත resize කරගන්න පුළුවන්. ඒ වගේම round rectangles layer එක click කරපුවාම අපිට පුළුවන් ඒකත් අවශ්‍ය ප්‍රමාණය ඩිසයින් කරගන්න අවශ්‍ය හැඩයට. හොඳයි, අද මම බලාපොරොත්තු වෙන්නේ Photoshop වල ෆොටෝ එකකට මාස්කින් එකක් දාන විදිය ඔයාලට කියා දෙන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like එකක් ලබා දෙන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.